මම හිතන්නේ හීන කියන දේවල් දකින්න ඕනේ අපි ජීවිතේ. එතකොට තමයි හීන ටිකෙන් ටික සැබෑ වෙන්නේ. ඉතින් මම නොහිතපු විදියට මම සැබෑ කරගත්ත ලස්සන හීනයක් තමයි අද ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මම මේ ගැන කලින් කියලා තියෙන ඔයාලට ඔයාලා මුලින්ම දැක්කේ මට හම්බෙච්ච පළවෙනිම ආදරණීයම යාළුව ටික තමයි. ඉතින් යාළුවා මට හුඟක්ම විශේෂයි. ඉතින් කවදා හරි දවසක ජීවිතේ තනියම ඉන්න ආසයි නම් ආස කරන ලස්සන තැන තමයි මම අද ඔයාලත් එක්ක ක්ලීන් කරගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් හුඟක් ලස්සන ඔයාලට වටේ කියලා හිතන වීඩියෝ එකක් නිසා තමයි මම මේ වීඩියෝ එක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් හරිම ලස්සනට හදාගන්නපු බොහොම සිම්පල් තැනක් තමයි මේ. ඔයාලට පේනවා ඇති ෆර්නිචර්ස් එහෙම ගත්තාම මම මේකට හුඟක් වියදම් කරලා නැහැ. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා තමයි මම මේ ඉන්ටීරියර් ඩිසයින් ටික ඔක්කොම සිලෙක්ට් කරලා කරවගත්තේ. ඉතින් මේ මගේ ගෙදර තියෙන කොටසක් තමයි මම කියවනේ මම ජීවිතේ කවදා හරි දවසක තනියම ඉන්න ආසයි නම් ආස කරන එකම තැන තමයි මෙතන. හරිම නිදහස්, හරිම පොඩි තැනක්, හරිම ලස්සනයි. ඉතින් ඒ නිසා අන්නේ ලස්සන තැන තමයි මම මේ ඔයාලත් එක්ක ක්ලීන් කරන්න. ඉතින් ඔයාලත් එක්ක මේ ක්ලීනින් වීඩියෝ එක ෂෙයා කරගන්න හිතුවේ. මම වගේ සරලව ජීවත් වෙන මම වගේ ජීවිතේ කීයක්ම හරි හම්බ කරගන්න උත්සාහ කරන කාටම හෝ වටේ කියලා හිතලා තමයි මේ වීඩියෝ එක ෂෙයා කරගන්නේ. ඉතින් ඇත්තටම ලස්සන කතාවක් තියෙනවා මේ වීඩියෝ එකත් එක්ක. මොකද අපි දෙන්න විවාහ වෙන්නේ අවුරුදු 25 දී. ඉතින් ඒ විවාහ වෙලා අවුරුද්දකට විතර පස්සේ අපි දෙන්න හිතනවා අපිටම කියලා පුංචි පැලක් හරි හදාගෙන එන්න ඕනේ කියලා. ඉතින් ඕනම විවාහ වෙච්ච දෙන්නේ එහෙම තනියම ඉන්න තරමට මම හිතන්නේ ජීවිතේ දියුණු වෙන්න පුළුවන් chance එක වැඩි. ඉතින් එහෙම හිතලා අපි අර ඒ කාලේ අපේ සිතුවිලි එක්ක අපි ටිකක් ලොකු ගෙදරක් අපි දෙන්න ප්ලෑන් කරගත්තා. ඊට පස්සේ ඉතින් හදාගෙන අද තමයි අපිට තේරුනේ මේකේ අපිට ටිකක් ලොකු වැඩේ නේද කියලා. ඉතින් ඔන්න ගෙවල් හදන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට ඒකත් හොඳ දෙයක් වෙයි. මොකද තමන්ගේ ආර්ථිකයට හරියන්න තමන්ට ඒ ගේ නඩත්තු කරන්න පුළුවන් වෙන්න අන්න ඒ විදිහට ගයක් හදා ගන්නවා නම් ඇත්තටම හොඳයි. ඒක මම හිතන්නේ ගයක් හදලා ඉවර වෙච්ච ඕනම කෙනෙක්ගෙන් අහලා බලුවාම දෙන උත්තරයක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම වගේ පන්ති අයට මම කියන්නේ අර ලොකු ගෙවල් හදාගෙන ඉන්න හැමයට නෙමෙයි මම කියන්නේ. ඉතින් මේ තියෙන්නේ ලස්සන අවස්ථා ටිකක් මට හම්බෙච්ච ලස්සන යාළුවෙක් එක්ක මේ තියෙන මගේ මේ විලායක තමයි ගෙදර තියෙන. ඉතින් මේක මම අපේ ගේ අතිවාරම් දාලා ගේ ටිකක් හදාගත්තම අවුරුදු 10ක් පුරාවට අපි මේ ගෙදර හැදුවා. ඇත්තටම හවුසින් ලෝන් දාලා. ඉතින් අර එහෙම කොන්ක්‍රීට් වනාන්තරයකට නිකන් ණය ගෙවගෙවා ඉන්නවට වඩා ඒකෙන් යම්කිසි ආයෝජනයක් කරන්න පුළුවන් නම් අන්න එහෙම තීරණයක් අරගෙන ගෙයක් හදන එක මම හිතන්නේ අද කාලේ හැටියට ගොඩාක්ම වටිනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම හිතුවේ. ඉතින් මම හිතනවා කාටම හරි පුංචි හෝ එක්කෙනෙකුට හරි උදව්වක් වෙයි කියලා අන්න ඒ වගේ සිතුවිල්ලක් ඇති වෙන්න. ඉතින් මම මුලින්ම මේක හදාගෙන ඉදි කාමර දෙකක් රෙන්ට් එකට දෙනවා ටීචර්ස්ලා දෙන්නෙකුට. ඊට පස්සේ තව ටිකක් දුරට ගිහ හදලා ඉවරනයින් පස්සේ දෙනවා අප්පාර්ට්මන්ට් එකක් විදිහටම නුවර පැත්තේ නාගි කෙනෙකුට. ඉතින් අන්තිමටම මේ ගෙදර හිටියේ මගේ අක්කා. එයාලගේ බබාලට ඉස්කෝල යන්න පහසු නිසා අක්කා හිටියා. මෙන්න මේ ගහලා තියෙන නෙට් එකත් චුට්ටක් බලන්න. මැස්ස මදුරුව කියන්නේ ඉතින් ලංකාවේ ජනප්‍රියම දේවල්නේ. ඉතින් අන්න යාලෙනවට මේක ඩරස් එකෙන් ගන්නත් පුළුවන්. මම පළවෙනි පාර ඩරස් එකෙන් ගෙනත් ගැහුවා. ඊට පස්සේ මම කරන්නේ දැන් වෙල්කෝ එක අලවනවා. ඩබල් සයිඩ් ගහලා උළුවස්සට අලවලා නෙට් එක අවශ්‍ය ගන්නට කපලා ඒකට අලවන්න තමයි තියෙනර වෙල්කෝ එකේ කටුපැත්ත අලව ගන්න ලීයට. ඉතින් එහෙම තමයි මේ විලායක ඇත්තටම අද මේ තත්ත්වයට අරගෙන ආවේ.
මුලින්ම පොඩියට තිබිලා ඊට පස්සේ තමයි මේ ගානට අපි හදාගත්තේ. ඇත්තටම වියදම් කරේ බොහොම අඩුවෙන් තමයි මේ හැම දෙයක්ම ඔයාලට පේනවා ඇති හුඟක්ම සිම්පල්. මොකද මෙතෙන්ට එන ගෙස්ලා යාලා ඔන්ලයින් ජොබ් කරන හුඟක් අය. ඉතින් යාලට හුඟක් බඩු ගස අස්කර කර ඉන්නවා. යාලා ඉන්න වැකේෂන් එකකටනේ. ඉතින් ඒ නිසා හුඟක් සිම්පල් දේවල් තමයි මෙතෙන්ට දීලා තියෙන්නේ. හැබැයි යාලා මාස 7-8 ඉන්න නිසා මේ තියෙන මගේ අතින් හැදෙන රස කෑම යාලා වෙනුවෙන් මාස 7-8 මෙහෙ ඉන්න නිසා යාලට තින් oven එක fridge එක ඉඳලා washing machine හැමදේම room එකේ AC කරලා hot water ඊට පස්සේ උයන් කන්න භාජන dustbin මේ සියලුම දේවල් අපි දෙන්න ඕන knife එකේ ඉඳලාම. ඉතින් යාලා self cleaning තමයි කරගන්නේ. ඉතින් ඒ නිසා අනිත් එක තමයි මගේ අතින්ම මම මේව ක්ලීන් කරනවාට දශමිකවත් දූ වෙලක් තියෙන්නේ නැතුව. ඉතින් මෙතෙන්ට ආයන් පස්සේ යාලා මට දෙන ප්‍රතිචාර ඉතින් හරිම මන් දන්නේ යාලා කියන්නේ ෆොටෝස් වල තියෙන විදිහටම මේ විලායක අපිට දෙනවා කියලා යාලා හුඟක්ම සතුටු වෙනවා. ඉතින් මට දාන කමෙන්ට්ස් ඊට පස්සේ අපි Google එකේ රෙජිස්ටර් වෙලා තියෙන. ඉතින් ඒවයි දාන රිවිව්ස් දැක්කම හරිම සතුටුයි. අනිත් එක මේ වෙනකම් මට හම්බලා තියෙනවා විවිධ රටවල් වල යාළුවෝ. ඉතින් යාලා මගේ බර්ත්ඩේස් වලට විශ් කරනවා. මම යාලට විශ් කරනවා. ඉතින් යාලා කොහෙට ටුවර් එකක් ගියත් ඒකේ ෆොටෝස් දානවා. අපි කොහෙට ට්‍රිප් එකක් ගියත් අපි ෆොටෝස් දානවා. ඉතින් යාලා ආයෙ ලංකාවට එනවා. ඇවිල්ලා අපේ ගෙදරටම ආයෙනවා. ඒ වගේ ලොකු බැඳීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් අර ඒක මට හිතෙන්නේ ඒක වචනෙන් කියන්න බැරි තරම් ලොකු සතුටක් මට මං ගැනම ඇත්තටම හරිම සතුටුයි. මෙහෙම දෙයක් හදාගන්න කියලා අපිට අර හිතුන එකත් වටිනවා. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලා ගේ හදන තැන ඉතින් චුට්ටක් ඒ වගේ මොනවාම හරි එක්ක කඩකාම්බරයක් හදන සුසුයි නම් එහෙම එක්ක නැත්නම් තමන්ට බිස්නස් එකක් කරන්න පුළුවන් විදිහට හරි එක්ක නැත්නම් රෙන්ට් අවුට් කරන්න පුළුවන් විදිහට හරි එක්ක ටුවරිස්ට් වෙන පැත්තක් නම් ඒ විදිහට හරි එහෙම හදාගත්තම මම හිතන්නේ අද කාලේ මේ තියෙන ආර්ථික ගැටලු වලට ඒක ගොඩාක් ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මං හිතනවා ඔයාලට මොනවා හරි පොඩිම හෝ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම මේ ඩයිනින් ටේබල් එක ගැන කිව්වොත් මේක ඇත්තටම හරිම සිම්පල්. අර ඒක කණුවකින් විතරයි පොළවට හයි වෙලා තියෙන්නේ. මේක සීට්ස් 3ක් තමයි අපි දාලා තියෙන්නේ. ඉතින් හුඟක් දුරට මේක 3 දෙනෙකුට 4 දෙනෙකුට වගේනේ ඉන්න පුළුවන්. අන්න ඒ නිසා එහෙම තමයි දාලා තියෙන්නේ. ඉතින් හරි ලස්සනට ස්ටූල්ස් හදලා අපේ ඩිසයින් එක අපි කිව්වම අපිට අයිය කෙනෙක් හදලා දුන්නා. ඉතින් මේ පැත්ත සම්පූර්ණයෙන්ම හදලා දෙන්න මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක් අයිය කෙනෙක් තමයි දවස්වල මේකට වැඩ කරලා දුන්නේ. ඉතින් එයාත් මතක් කරනවා ආදරෙන්. ඉතින් හරිම ලස්සනට මම මෙතන තියාගන්නවා. මමත් ඇත්තටම අර කවුරුත් නැත්තම් ඇවිල්ලා ඉන්න ආස තැනක් තමයි මේ. මම හරි ආසයි මොකද සද්ද බද්ද ඇහෙන්නෙත් නැහැ. ඉතින් හරිම ලස්සනයි. මේ තියෙන බෙඩ්රූම් එක. ඉතින් බෙඩ්රූම් එකෙත් අර ඇඳ අපි හදලා තියෙන්නේ සිමෙන්තියෙන්මයි. ඉතින් ඒ දවස්වල ලී හරිම ගණන්. අපි දැන් හිතුවේ නෑ මේ විදිහටම අපි මේ ඇඳකුත් මෙහෙම සිමෙන්තියෙම බඳිමු කියලා. ඉතින් අන්න ඒව තමයි කාට හරි ගන්නව නම් ගන්න පුළුවන් දේවල්. ලී මිල වැඩි නම් සිමෙන්තියෙන් ඇඳක් හදා ගන්න පුළුවන්. ඉතින් හරිම ෂෝක් මේ ඇඳ. වෝඩ්‍රොප් එකත් ඒ වගේමයි සිමෙන්තියෙන් තමයි වටේ බැඳලා ලෑලි වලින් පියන් දෙකක් විතරයි දාලා තියෙන්නේ. ඉතින් අනිත් එක කාමරේට හරිම එක ලස්සනයි. අර ඉඩ ඇහිරෙන්න මොනවත් නැහැ. අල්මාරිය අදින්න ඕනෙත් නැහැ. ඒ වගේ ඉතින් අර එන කෙනාටත් හරිම පහසුයි. ඉතින් මේ ගෙස් කෙනෙක් නිසා තමයි මම මෙතන මේ ක්ලීන් කරන්නේ. ඉතින් අඩුපාඩු තියෙනවා. හිටපු කෙනා මාස 8ක්ම ඉඳලා ගිය නිසා අපි පිලෝස් එක මාරු කරා. පිලෝස් 2යි ගෙනාවේ. තව ගේන්න ඕනේ පිලෝස් 2ක්. මොකද පිලෝස් 4ක් දෙන්න ඕනේ. ඉතින් ඒ අඩුපාඩු ටිකත් බලාගෙන යන්න තමයි මම මේ ක්ලීන් කරන්නේ. ඉතින් හරි අමාරුයි ඇඳනම් අස් කරන එක. හස්බන්ඩ්ගේ උදව් ඇතුව තමයි ඇඳේ ඉතින් ඉතුරු ටික කරගන්න ඕනේ. මොකද බෙඩ් ෂීට් මේව හරියටම දාන්නේ හස්බන්ඩ් එක එකතු වෙලා. ඉතින් මම දැන් වීඩියෝ එකට නිකන් මෙහෙම දාන්නම්. green and grey තමයි මගේ විලායකේ නම. ඇත්තටම නම දැම්මෙත් මවම තමයි. ඉන්ටර්නෙට් සර්ච් කරලා මේ පැත්තේ නැති නමක් හොයලා ඒ විදිහට ගොඩාක් දේවල් හිතලා මගේ පුතාගේ නම අකුරකුත් එන විදිහට එහෙම හිතලා තමයි මම මේ නම දැම්මේ. ඉතින් හරිම සතුටුයි. ඒ දේවල් දැන් ඉතින් මතක් වෙනකොට බොහොම ආසාවෙන් කරන දෙයක් තමයි මේ. ඉතින් දැන් ඇඳස් කරලා මේ ටික ඔක්කොම අස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ගෙස් එනකොට
මේක ඉතින් අපි ලංකාවේ ලෝකල් අයට නම් තාම එහෙම දීලා නැහැ. මොකද විදේශිකයන්ට විතරමයි දෙන්න තීරණය කරගෙන තියෙන්නේ. ලංකාවට දීලා නැහැ. ඉතින් ඒක ටිකක් කරදරයි. මොකද නිතරම එහෙම දෙන්න එහෙම අපහසුයි. ඉතින් ඒ නිසා අර විදිහට අපි සීසන් කාලෙට තමයි දෙන්නේ. එතකොට යාලා මාස 6ක් 8ක් අවුරුද්දක් වගේ කාල සීමාවල ඉන්නවා. ඉතින් අපෙත් නිදහස තියාගෙන කරන දෙයක් තමයි මේ. ඉතින් ඔයාලටත් පුංචි හරි අදහසක් ගන්න තමයි මම මේක වීඩියෝ එකක් විදියට ෂෙයා කරගත්තේ. ඉතින් එහෙනම් ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. මම කොහොමද ක්ලීන් කරගන්නේ කියලා ඔයාලට ගෙදරකට උනත් හොඳ අයිඩියාස් ගන්න පුළුවන්. මම හිතන්නේ මේ මම හදාගන්න ෆර්නිචර්ස් ඒවා මේවයින්. මොකද ගෙදරකට උනත් හරිම ෂෝක් හරිම සිම්පල් අයිඩියාස් ටිකක් තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හැමෝන්ටම සුබ දවසක්. බුදු සරණයි. හැමෝන්ටම හුඟක් ආදරේ. එහෙනම් ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එන්න. බුදු සරණයි හැමෝන්ටම.